එක්සත් ජාතීන්ගේ මානවිකම් කොමිසමේ මහා කොමසාරිස්තුමා ඇතුළු නියුතු පිරිසක් අද අපේ පක්ෂ මූලස්ථානයේදී අපි මුණ ගැසුණා. විශේෂයෙන්ම ලංකාවේ මානවිකම් පිළිබඳව සාකච්ඡාවක් අපි කරගත්තේ. එකක් අපේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බිහි වුණාට පස්සේ අපේ රටේ මානවිකම් රැකීම සහ ජාතිවාදයෙන් තොරව පාලනය කිරීම පිළිබඳව තියෙන ප්‍රගතිය ගැන ඔවුන්ගේ සතුට සවිශ්වාසය පළ කරා. ඒ වගේම ත්‍රස්තවාද ඉලක්කයෙන් පන්ත වෙනස් කිරීම අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම දැනට තියෙන මානවිකම් ආරක්ෂා කිරීමට ගන්න පියවරයන් පිළිබඳව ඒ වගේම අතුරු දහන් වූවන්ට පිළිබඳව සාකච්ඡා ගන්නවක් තිබ්බා. අපි අපේ පැත්තෙන් ඉදිරිපත් කළා. අපි ආණ්ඩුවක් ලෙස නැවත අපේ රටේ ජාතිවාදය සහ පීඩාවන් මතුවීමට ඉඩ කඩ තියන්නේ නැහැ. මානවිකම් කඩවීමට ඉඩ කඩ තියන්නේ නැහැ. ඒක අපේ ප්‍රතිපත්තිය. ඒ වගේම අපි ත්‍රස්තවාද ඉලක්කයෙන් පන්ත අනිවාර්යෙන් අවබෝධ කරනවා අපේ රටේ සමහර නීති සකස් කරගනිමින් කියන එකයි. ඒ වගේම අනෙක් පැත්තෙන් ගත්තොත් අපි අතුරුදහන් සම්බන්ධ ප්‍රශ්න විසඳා ගනිමින් අපේ රටේ ජාතික සමගිය නිර්මාණය කිරීමට ශ්‍රී ලාංකික ජාතියක් ලෙස වැඩ කිරීමට අවශ්‍ය කරන පියවර ගනිමින් තියෙනවා කියන කාරණා අපි ඉදිරිපත් කළා. ඉතින් අපි හිතනවා උන්ගේ පැත්තෙන් කිසියම් සෑහීමටපත් වීමක් තියෙනවා සහ විශ්වාසයක් ඇතිලා තියෙනවා. අලුත් ආණ්ඩුව අපේ රටේ මානවිකම් ආරක්ෂා කරගනිමින් අතීතයේ වෙච්ච සිද්ධි පිළිබඳව වින්දිතියන්ට සාධාරණට කරමින් වැඩ කරනවා කියන කාරණේ පිළිබඳව